මට හිතුණා ඔයාලත් එක්ක මගේ අත්දැකීමක් බෙදා ගන්න. ඒක තමයි මම කාන්තාවක්නේ. එතකොට මට මගේ අම්මා මගේ අක්කලා දෙන්න අයියා ඉන්නවා. එයාලා ගොඩක් උදව් කරන හැබැයි ඒ ඇරුණහම මට යාළුවෝ නැහැ. එතකොට මට වැඩක් කරාගන්න මත් එක්ක තනියට යන්න එන්න මට උදව් කරන්න එහෙම කට්ටිය නැහැ. මං ආශ්‍රය කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් හරීම හුදකලාවට කැමති. තනිකමට ආස කරන කෙනෙක්. අර අපි කතාවට කියනවා තනි ජීවි කියලා අන්න ඒ වගේ ජීවියෙක් තමයි මම. ඉතින් මේ හැබැයි මට ඕක කාලෙකදී ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මොකද මට දෙවියන් වහන්සේ ලස්සන කියන්නේ ටැලන්ට්ස් ගොඩක් ටැලන්තු ගොඩක් දීලා තියෙනවා. හැබැයි ඒ ටැලන්තු වලින් ප්‍රයෝජනයක් ගන්න මම හරි බයයි. ඒ කියන්නේ මම හැම වෙලේම හිතන දෙයක් තමයි අයියෝ මාව පරිස්සම් කරන්න කෙනෙක් නැහැනේ. මට උදව් කරන්න කෙනෙක් නැහැනේ. මං කොහොමද මේව තනියම කරන්නේ? එහෙම මම හිතන කෙනෙක් ඉස්සර. හරිද? ඊට පස්සේ මම පුරුදු වුණා. මම ජේසුට ගොඩක් ලං වෙන මම පුරුදු වුණා. මේ ජේසුගෙන් හැමදේම ඉල්ල ගන්න. ඒ කියන්නේ මම මොනා හරි කරද්දී මම ජේසුට කියනවා අනේ මට කවුරුත් නෑ සපෝට් එකට මම පරිස්සම් කරන්න කවුරුත් නෑ. ඒක නිසා ඔයාට පුළුවන් නේද මාත් එක්ක එන්න? මං හැම දෙයකටම එහෙම කියනවා. ඉතින් ඇත්තටම එහෙම කියන්න ගත්තායින් පස්සේ මට තේරුණා කවුරුත් නැතිව මට මගෙම කියලා දෙයක් කරන්න තැනකට යන්න එහෙම ආරක්ෂාවක් ඒ වගේම ධෛර්යයක් ඒ වගේම මිනිස්සෙක්ගෙන් අපි ලබන උදව්වට වඩා ලොකු උදව්වක් මට හම්බ වෙනවා පුදුමාකාර විදිහට. ඒ කියන්නේ දැන් මම දෙයක් කරන්න පටන් ගද්දි මම කවුරුත් නැතිව තමයි පටන් ගන්නේ. හැබැයි මට උදව් කරන්න කට්ටියව කොහෙන් හරි ඒ හරි වෙලාවට එතනට සෙට් වෙනවා. ඉතින් ඒක මම ගොඩක් අත්දකින දෙයක්. ඉතින් ඒ වගේම තමයි මම ළඟම ඉන්න අය මගෙන් අහන දෙයක් තමයි අනේ ඔයා කොහොමද තනියම මේ දේවල් කරන්න කියලා. ඉතින් තනියම මේ දේවල් කරන්න කියද්දී මට මතක් වෙන්නේ අයියෝ දෙවි කෙනෙක්නේ අපි ආදහන්නේ නේද? ජේසු කියන්නේ මේ ලෝකේ බලගත්තුමම අපිත් එක්ක ඉන්න ජීවමානවම අපිත් එක්ක ඉන්න දෙවියෝ. ඉතින් ඒ ජේසුව අදහනවා නම් ඒ ජේසු ගැන 100% විශ්වාස තියෙනවා නම් ඊටත් වඩා ඒ ජේසුව අපේ හොඳම යාළුවා කරා ගන්නවා නම් මන්නම් මගේ හොඳම යාළුවා ජේසුව කරාගෙන ඉවරයි. එහෙමනම් අපිට කොහෙද තනියක් නේද? එයා හැම දෙයකටම උදව් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සු පුදුම වෙනවා මං අඳුරන කට්ටිය පුදුම වෙනවා. ඉතින් ජේසු මට උදව් කරන විදිහට එයාලා ඉන්න තැනම මට උදව් කරද්දී බලන්නක ජේසුවාට මෙච්චර ආදරේද කියලා හැම අහනවා. එහෙම හිතනවල එයාලට. ඉතින් එහෙම හිතෙන්නේ ජේසුට අපි දෙන තැන අනුව අපේ ජීවිතේ අපි ජේසුට ප්‍රධානතම තැන දෙනවා නම් මෙයා තමයි අපිට ඉන්න එකම කෙනා. මෙයා තමයි අපේ මුළු ශක්තියම මෙයා තමයි හැමදේම අපේ ජීවිතය තුළ සිද්ධ කරන්නේ. ඒක නිසා මෙයා හැම මොහොතකම මං ගාව ඉන්න ඕනේ කියලා විශ්වාස කරලා උන්වහන්සේට හැමදේටම කතා කරලා හැම වෙලේම එයාගෙන් උදව් ඉල්ලනවා නම් අනිවාර්යයෙන්ම ඒ ජේසු උදව් කරනවා. ඉතින් මං ඔයාලගෙනුත් ඉල්ලන්නේ අද ඉඳන් හරි ඒ ජේසුට එච්චර ලං වෙලා නැත්තම් අද ඉඳන් අදිෂ්ඨානයක් තියාගන්න මම මගේ ජේසුට කියලාමයි ආරක්ෂාව ඉල්ලගන්නේ මට ඕන කරන දේවල් ඉල්ලගන්නේ උදව් ඉල්ලගන්නේ හැමදේම ජෙස්ට් කියලාමයි ඉල්ලගන්නේ කියලා අදිෂ්ඨානයක් දාගෙන ජෙස්ට් ලං වෙන්න ජෙස්ට් කතා කරන්න හැම වෙලේම කතා කරන්න. දැන් මම සාමාන්‍ය ඕනම වෙලාවක හිතෙන් ජේසුත් එක්ක තමයි කතා කරන්නේ. ජේසුනි මට මෙන්න මේ දේ මෙහෙම කරන්න මං ආසයි. මම දන්නේ නෑ ඒක මට සුදුසුද. ඔයා කැමති නම් මට මේක කරලා දෙන්න. ඔයා කැමති නම් මට උදව් කරන්න. එහෙම කී නිතරම කියන හැම දෙයකම මං එයාගේ උදව් ඉල්ලනවා. මං හිතන්නේ පැය කාලෙන් කාලට වගේ මං ජේසුත් එක්ක කතා කර තමයි දේවල් කරන්නේ. ඒ වගේම ඒ කරන ඒ කියන්නේ ජේසුත් එක්ක කතා කර කරන හැම වැඩේම මගේ සාර්ථක වුණා. ඒ වගේම තමයි කරදරත් මට ආවනේ. මගේ YouTube channel එකේ ඉන්න හැමෝම වගේ දන්නවා මම ගොඩක් කරදර වලට මුහුණ දුන්නානේ පහුගිය අවුරුදු දෙකේ වගේ. හැබැයි ඒ හැම කරදරයකදීම ඒ සාමාන්‍ය ජේසුව අදහන් නැති කෙනෙක්ට ඒ වගේ දෙයක් වුණා නම් එයාලට එච්චර ඉක්මනට හිත හදාගන්න බැහැනේ. හිත හදාගන්න බෑ එච්චර ඉක්මනට නැගිටින්න බෑ. නමුත් ජේසු මට මගේ හිත හැදුවා. මට තිබ්බට වඩා හොඳට නැගිටින්න නැවත බිඳුව නෙමෙයි බිඳුවටත් වඩා අන්තයට මම වැටුණා. ඒ වැටිච්ච
ඒ ගමන් චේසු පුදුම විදිහට මම නැගිටවනවා තාමත් අදට ගොඩාක් දේවල් මං වෙනුවෙන් චේසු කරනවා. ඉතින් ඒ හැම දෙම මට ලැබුණේ ඒ ජේසුත් එක්ක තියෙන ඒ බැඳීම, ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඇත්තටම නිසා. ඉතින් ඔයාලත් අදින අදිෂ්ඨානයක් දාගන්න. ජේසුව තමන්ගේ හොඳම යාළුවා කරගන්න. මොකද ජේසු හරිය ආසයි අපි හැමදේම එයාට වද දිදී ඉල්ලනවා න ะ. හැම වෙලේම අනේ මට අරක කරලා දෙන්න, මේක කරලා දෙන්න, මාත් එක්ක මේකට එන්න. එහෙම කිය ආර වදම දෙනවා නම් ජේසු මාරම ආසයි. ඒකන ජේසු කියන්නේ ඉල්ලන්න ඔබට දෙන ලැබේ, තට්ටු කරන්න ඔබට හම්බ වේ, මේ සොයන්න ඔබට හම්බ වේ, තට්ටු කරන්න දොර අරින ලැබේ කියලා ජේසුම කියන්නේ ඒකයි. එයා මාර ආසයි ඔයාලා යාට වද දෙදීම ඉල්ලනවා නම්. එහෙමනම් අපි අද ඉඳන් අපේ හොඳම යාළුවා, අපේ ආරක්ෂකයා, ඒ වගේම අපේ සහයට හැම වෙලේටම එන කෙනා ජේසු කරගමු. ජේසුට අපි ජීවිතේ ප්‍රධානතම තැන දෙදී ජේසු අපි හිතන්නේ නැති දේවල් මාර්ම විදිහට අපිව සර්ප්‍රයිස් කරන දේවල් අපිට ලබා දෙනවා. ජේසු පිටයි